Okay, we are live. අයිබෝන් හැමෝටම. ඉතින් welcome to අද අපේ coaches chat එකට Friday. ඉතින් අද topic එක අද session එක පොඩි වෙනස් විදිහකට අපිට කරන්න හිතුණා. අපිට අද හිතුණා මේ we are not going to talk about we are not going to talk about the business. We are going to talk about the people who already in the business. So I think අද මාත් එකතු වෙලා ඉන්නවා. from දැනෙන්නේ කියන එක තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් අපි ඉස්සලාම යන්න කැමති ඉතින් ඉස්සලාම යනවා රසිකා මං හිතන්නේ අනුට පොඩි කනෙක්ෂන් ඉෂුව එකක් ආවා. ඔව් නේද? බලමු පිට පුළුවන්ද browse වෙන්න එක නේද? offering නේද? ඔව්. සමහර විට අපි දෙන්නට කරගෙන යන්නත් පුළුවන් වෙයි අනු අපහු ජොයින් වෙනකම්. ඉතින් මං හිතන්නේ අනු මාව ඉන්ට්‍රොඩියුස් කරන ගමන් හිටියේ. හරි මං මාව ඉන්ට්‍රොඩියුස් කරන්නම්. මං ඉන්නේ සිඩ්නි වල. මම අවුරුදු 16ක් එක්ස්පීරියන්ස් තියෙන IT ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඉතින් මං ඇත්තටම බිස්නස් එක පටන් අරන් අනු mute. okay, yes. Yeah, you can talk. We were talking until you come back. I think we are having a technical issue. I think Veera, I was asking you had a good career as a software engineer. ඉතින් එහෙම හොඳ career එකකුත් තියාගෙන ඇයි ඔයා මේ online space එකට enter වෙන්න හිතුවේ මොන වගේ reason එකක් හින්දාද කියලා තමයි මට දැනගන්න ඕනේ. ඔව් අනු ඇත්තටම ඇත්ත මට මගේ ප්‍රොෆෙෂන් එක මට well paid මගේ ජොබ් එක ඒ වුණාට කවදා වෙනකන්ද කියන ඉන්සිකියුරිටි එක තමයි මට තියෙන්නේ. අපේ ජොබ්ස් එහෙම කවුරුත් අර දැන් අවුරුදු 10කට 15කට කලින් අපි ජොබ්ස් පටන් ගනිද්දී ලංකාවේ හරීම කලාතුරකින් තමයි ජොබ් එකක් නැති වෙනවා කියන එක ලේ ඔෆ් එකක් යනවා කියන එක කම්පැනි එකක උනේ. ඒකට දැන් තියෙන තත්ත්වය අනුව ඕනම රටක මේ වෙද්දී හරියට ලේ ඔෆ්ස් යනවා රිසෙෂන්ස් ඊට පස්සේ කම්පැනි රීස්ට්‍රක්චර්ස් වලට හොයලා කට්ටියට ජොබ්ස් නැති වෙනවා. ඉතින් මේ දේවල් එක්කලා අපිට ඇත්තටම අපේ ෆයිනෑන්ෂල් සිකියුරිටි එක ගැන රිස්ක් එකක් තියාගන්න බෑ. මොකද අපි හැමෝටම මෝගේජස් තියෙනවා, වෙහිකල් ලෝන්ස් තියෙනවා, අපිට මටයි මගේ හස්බන්ඩ්ටයි කපල් එකක් විදිහට අපිට ඩ්‍රීම්ස් තියෙනවා අචීව් කරන්න. අපි දෙන්නගෙම ලොකු ඩ්‍රීම් එකක් තමයි early retirement එකක් කියන එක. ඉතින් ඒ දේවල් අචීව් කරන්න කොහොමදවත්ම අපි දෙන්නම 9 to 5 ජොබ්ස් කරත් ඒක අචීව් කරන්න බෑ. on top of that එක්කෙනෙක්ට හරි දිනගෙන කෙනෙක්ට හරි ජොබ් එක නැති වුණොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි කොහොමද අපේ ලෝන්ස් ටික ගෙවාගෙන අපි ප්ලෑන් කරන දේවල් වලට යන්නේ කියලා. ඉතින් ඔය දේ නිසා තමයි අතම මේක තමයි මේන්ම රීසන් එක. ඊට අමතරව මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි software engineer කෙනෙක් විදිහට මගේ work life balance එක. මට හරිම අඩුවෙන් තියෙන දෙයක් ඒක. සමහර කාලවල තිබුණා මම පැය 16 17 වැඩ කරපු. ඉතින් ඒවට අපිට OT ගෙවන්නෙත් නැහැ සමහරවිට අපි ඉන්න companies වල government වල එහෙම. ඉතින් අපේ ටයිම් එක අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. නමුත් මට OT එකකුත් නැහැ. මට මගේ work life balance එකක් නැහැ. ඉතින් ඔය ප්‍රධාන දේවල් දෙක නිසා තමයි මම ඇත්තටම extra income එකකට side hustle එකකට යමු ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතන්නේ ඔයාගේ ස්ටෝරි ගොඩක් අය රෙසොනේට් වෙයි ස්පෙෂලි මේ කාලේ ගොඩක් AI එක ජොබ් රිප්ලේස් වෙනවා. ගොඩක් රිඩන්ඩන්සි මම හිතන්නේ හැම තැනම අහන දෙයක් තමයි. ඉතින් ඒකට හොඳ ඔපචුනිටි එකක් තමයි මේ බිස්නස් මොඩල් එක.
ඉතින් රසිකා ගාවට ගියොත් රසිකා ඔයාට ඔයා බිසි නර්ස් කෙනෙක්. ඔයා නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා හරියම බිසි ලයිෆ් එකක් තියෙන්නේ. ඉතින් ඔයාට මේ බිසි ලයිෆ් එකත් එක්ක ඔයාට ඇයි හිතුනේ මේ ඔන්ලයින් ස්පේස් එකේ ඔයාට ඔපචුනිටි එකක් බලන්න ඕනේ, try කරන්න ඕනේ කියලා හිතුනේ ඇයි? Anu ඇත්තටම මේ thank you for inviting me for this amazing session. I truly value for this. ඉතින් මම මේක ඇත්තටම කතා කරත් මම අවුරුදු ගාණක් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරනවා. කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මෙඩිකල් ෆීල්ඩ් එකේ මම වැඩ කරනවා. මම ලංකාවේදී මිලිටරි නර්ස් කෙනෙක් විදිහට වැඩ කරේ. මම ලංකාවේ වැඩ කරන කාලේ අපේ රටේ ලංකාවේ යුද්ධයක් තිබුණ කාලයක් මම ලංකාවේ මිලිටරි හොස්පිටල් කොළඹ හෙඩ්ක්වාටර්ස් එකේ වැඩ කරේ. එතකොට ඉතින් මට ඒ කාලේ තිබුණු අත්දැකීම් ගැන මම දැන් කියන්න ගත්තොත් මට ඒක තව කාලයක් ගත වෙන වැඩක්. ඉතින් ඒ කාලේ මම හැමෝම මගේ වයස මට එතකොට අවුරුදු 23යි. මම ඒ කාලෙදි මම හැමදාම දකින්න casualties ඉන්නේ කට්ටිය in halves. ඉතින් යුද්ධයක් කියන එකක් ගොඩක් sensitive situation එකක් අපිට ඇත්තටම ගත්තොත්. ඉතින් මට ඒක කොහොමද කියලා මම විස්තර කරන්න බෑ. ඉතින් මට තිබුණ ඒ කාලේ shock එකක්. මම am I going to see this every day කියලා. ඉතින් මම හිතුවා මේක මම කොතනකින් හරි වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට තමයි මම ඕස්ට්‍රේලියාවට යන්න තීරණය කරේ. ඉතින් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් මම කල්පනා කරේ නැහැ තවත් ආපහු සැරයක් මම හොස්පිටල් එකකට වැඩ කරන්න බෑ. හැබැයි මගේ පැෂන් එක තියෙන්නේ ඒ ෆීල්ඩ් එකේම තමයි. ඉතින් මම කොහොම හරි මේ මෙඩිකල් ෆීල්ඩ් එකේම තමයි ආපහු සැරයක් වැඩ කරන්න ගත්තේ. ඉතින් මම ඕස්ට්‍රේලියා ඇවිල්ලා අවුරුදු 17ක් වෙනකොට මේ මෙඩිකල් ෆීල්ඩ් එකේ තමයි අදටත් වැඩ කරන්නේ. ඉතින් මගේ පුතා මට හම්බුනාට පස්සේ මම අම්මා කෙනෙක් වුණාට පස්සේ මම ගොඩක් වැඩ කරන එක අඩු කරා. මම ඇත්තටම shift දෙකයි වැඩ කරේ. ඊට පස්සේ මට තිබුණ මම ගොඩාක් කාලයක් ගත කරේ මගේ පුතා එක්ක. ඊට පස්සේ පුතා ටික ටික ලොකු වෙනවා. පස්සේ දැන් අවුරුදු උපරිම 3කට කිට් වෙන කාලයක් ඇති මම full time වැඩ කරන්න අරගෙන. ඉතින් ඊට පස්සේ තමයි මම කල්පනා කරේ දැන් මගේ කාලේ ඔක්කොම මම physically mentally මම already drained. ඒකට මම ආයේ මේ අලුතෙන්ම full time වැඩ කරන්න පටන් ගත්තා. මම දරුවත් එක්ක මමත් වයසට යනවනේ. ඒ ගිහිල්ලා ඊට පස්සේ මම දැන් රස්සාවක් කරලා කියන්නේ මේ විදිහට මේ ශාස්ත්‍රය වැඩ කරලා earn කරන්න ගිහිල්ලා මම කොතනින්ද මම retire වෙන්නේ. මම තව කොච්චර කාලෙම වැඩ කරන්න ඕනද. මම physically already drained. එතකොට අපේ රැකියාව කියන්නේ ගොඩාක් physically and mentally drained වෙන රැකියාවක්. ඉතින් මේ කාරණා ඔක්කොම කල්පනා කරලා තමයි මම කල්පනා කරේ මට මේ කොතනකින් හරි වෙන ආදාය මාර්ගයක් හොයා ගන්න ඕනේ කියලා. එතකොට තමයි මම මේ online business opportunity එක explore කරන්න පටන් ගත්තේ ඇත්තටම. අනිවාර්යෙන්ම ඉතින් ඒ අපේ බිසි ලයිෆ් එකත් එක්ක මොකද ළමයි grow වෙනවා. එතකොට අපිට එයාලත් එක්ක time එක දැන් අපිට එයාලත් එක්ක ඉන්න තියෙන time එක අපි බිසි වුණාම time එක නැති වෙනවා. ඒක මම හිතන්නේ හොඳ දෙයක්. අපේ ඇත්තටම අද එන්ජිටි accountant කෙනෙක් කැනඩාවේ ඉඳලා ඉතින් accountant represent කරන්න මම කතා කරන්නම්. මම මේ business එක start කරේ කියලා. ඉතින් මට හොඳ career එකක් තිබුණා. මේ I didn't have any income problem or anything, but I was stuck with the time. රසිකා වගේම similar story එකක්. ඉතින් මම වැඩ කරේ Australian Financial Complaint Authority එකේ. ඉතින් හොඳ job එකක් තිබුණා, flexibility everything එක. හැබැයි end of the day 9 to 5 වැඩ කරාට ගෙදර ඉඳන් වැඩ කරාත් 9 to 5 එක cover කරන්න. ඉතින් මට ඇත්තටම මගේ පොඩි එක්කෙනාට අවුරුදු 2යි ලොකු එක්කෙනාට අවුරුදු 6යි. ඉතින් ළමයි දෙන්නගේ වැඩත් එක්ක අපි දෙන්න මාරු විදිහට life එක hectic වුණා. ඉතින් කොච්චර දේවල් මොනවද අපිට තිබුණත් වැඩක් නැහැ. අපේ time එකක් අපිට quality life එකක් ගත කරන්න බැරි නම් අපේ family එකත් එක්ක. ඉතින් ඒක නිසා තමයි මම හිතුවේ මේ online space එකේ නැත්තම් flexibility එකක් තියෙන. මට ඕන වුණේ ඇත්තටම මම කොහෙ ගියත් මට business එක යන්න තැනදී නම් කරගන්න පුළුවන්. මම time එකට stuck වෙන්නේ නැතුව time එක block කරගන්නේ නැතුව මට කරන්න පුළුවන් නම් ඒක නිසා තමයි මම හෙව්වේ. ඒ වගේම මට ඇත්තටම අවුරුදු 15කට වඩා වැඩි කාලයක් corporate වැඩ කරලා මට ඇති වෙලා තිබුණා මේ corporate life එක. මට ඕන වුණේ corporate life එකෙන් මිදිලා මට සැහැල්ලුවෙන් මට income එක sacrifice කරන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ ඕනෙත් නැහැ. මොකද නිකන් එහෙම ඉන්න මම කැමති නැහැ. අපි ඉගෙන ගත්ත දේවල් අපේ තියෙන knowledge එක දැනුම මම හිතන්නේ අපි we can still serve for more people. so ඒක නිසා මට අපිට යවන්න ඕනේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මට හිතුණා flexible එකක් මට ඕනේ life එකට කියලා. ඒ නිසා තමයි මම මේ business එක පටන් ගත්තේ. ඉතින් විරා ඔයාගේ තියෙනවා කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයාට මේ business එක කරන්න ලේසි. මොකද ඔයා IT profession කෙනෙක් නැත්නම් software engineer කෙනෙක්. ඉතින් ඔයාගේ මේ technical background එක ඇත්තටම ඔයාට help වුණාද
මේ බිස්නස් එක කරගෙන යන්න නැත්නම් ඔයා කොහොමද ඔයාට මේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ මොනවද හිතුනේ මොන වගේ ඩිෆරන්ට් ස්කිල් සෙට් එකක්ද ඔයාට ඕන වුනේ ඔයා හිතනවාද හැමෝටම මේ වගේ ටෙක්නිකල් නොලෙජ් එකක් නැත්නම් IT නොලෙජ් එකක් තියෙන්න ඕන කියලා මේ වගේ බිස්නස් එකක් කරන්න මම හිතනවා ඔයා තමයි හොඳම කෙනා ඒ ගැන කියන්න ඔයා ස්පෙෂලි you are coming from the technical background එකේ පොඩ්ඩක් අපිට දෙන්නකෝ ඒ ගැන අදහසක් ඔව් අනෝ ඇත්තටම honestly කිව්වත් මගේ ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එක මේ බිස්නස් එකට එනකොට මට සපෝට් උනේ මං කියන්නම් 10% විතර කියලා. මොකද අපි දැන් ඔක්කොම මේ දේවල් කරන්නේ social media through. ඔව් මම අපි app එකක් බැලුවොත් Facebook එකේ ඊට පස්සේ YouTube වල මේවා බැලුවොත් මට ඒ අදාළ මට තියෙන දැනුම මට පොඩ්ඩක් helpful වුණා. ඊට අමතරව ඇත්තටම අපිට තියෙනවා world class training එකක්. මේ ට්‍රේනින් එකෙන් තමයි මම 100% හැම දෙයක්ම ඉගෙන ගත්තේ. මට තිබ්බේ IT background එකක්. එතකොට අපි කරන්නේ marketing related වැඩ මෙතන. එතකොට ඒ හා සම්බන්ධ කිසිම experience එකක්වත් කිසිම knowledge එකක්වත් මට තිබ්බේ නැහැ. මම ඒවා ඉගෙනගනත් නැහැ. ඒක නිසා මම හැමදේම ඉගෙන ගත්තේ අපිට තියෙන training එකෙන්. ඒ වගේම මගේ coach ගේ මගේ mates ගේ support එකෙන්, ඒ වගේම අපේ ඉන්න team එකේ global supportive community එකේ මේ හැම දෙයකම experience එක ඒගොල්ලෝ share කරන දේවල් වලින් ඒ දේවල් වලින් තමයි මම හැම දෙයක්ම ඉගෙන ගත්තේ. ඉතින් කවුරු හරි හිතනවා නම් ඇත්තටම IT කරපු කෙනෙක්ට මේක කරන්න ලේසි. හැබැයි මම එන්නේ අපි හිතමු වෙන background එකකින් එයාට ඒක අමාරුයි කියලා හිතනවා නම් ඒක ඇත්තටම මිත් එකක්. මේ ට්‍රේනින් එක හදලා තියෙන්නේ A to Z අපි හිතමු කිසිම කෙනෙක් ඉන්නවා එයා කවදාකවත් social media වල ඉඳලම නැහැ. ඒ කෙනාටත් හරියන විදිහට තමයි මේ ට්‍රේනින් එක හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාගේ mentor, ඔයාගේ coach හැම වෙලේම ඔයාගේ පිටිපස්සෙන් ඉන්න ඔයාට support කරන්න. ඉතින් මං හිතන්නේ මම මගේ life එකේ investment එකක් කරා නම් මගේ time money effort මං කරපු හොඳම investment එකක් තමයි මේක. මං හිතනවා මට ඉස්සරහට තව හොඳ benefits හම්බෙයි කියලා මගේ investment එකේ. yes wow I think විරා ඔයා හොඳ perspective එකක් දුන්නා. ගොඩක් අය හිතනවා ගොඩක් අය පස්සට යන පොඩ්ඩක් දැක්කම මේකට ගොඩක් technical expertise එකක් ඕන වෙයි කියලා. ඊළඟ ඒ නිසා මම හිතන්නේ එහෙම හිතන් ඉන්න කෙනෙක්ට ඔයා හොඳ perspective එකක් දුන්නා. ඔයා කොච්චර ඇත්තටම කිව්වොත් ඔයාට special degree මේ මොකද ඕනේ නැහැ මේ business එක කරන්න. if you have a common sense and if you have a dream to pursue this one ඔයා කිව්වා වගේ මේ business එකේ හොඳ support system එකක් තියෙනවා. මම අද වෙනකන් කවදාවත් YouTube එකේ search කරලවත් නැහැ business related දෙයක්. ඒ කියන්නේ ඒ තරම් අපේ training එක මිනි යුනිවර්සිටි එකක් කියලා කිව්වොත් හරි ඔයාලට ඕනම දෙයක් ඔයාලට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් මේ ට්‍රේනින් එක හරහා. thank you විරා ඔයා ඒක ෂෙයා කරාට. ඉතින් රසික ගාඩන් මම වෙන ක්වෙස්චන් එකක්. දැන් ඔයා එන්නේ තනිකරම මැනුවල් වර්ක් සෙටප් එකකුත් එක්ක කියන්නකෝ පොඩ්ඩක් ෂෝට්ලි කියන්නකෝ රසික ඔයාට මොන වගේ ෆී එකක්ද තිබුණේ මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න කලින්? මොකක්ද ඔයාට මොන හරි බයක් තිබුණාද ඔයා බිස්නස් එක ස්ටාර්ට් කරන්න කලින්? ඇත්තටම අනු මේක කතා කරනවා නම් මේ බය ගැන ඔයා කලින් විරාගෙන් අහ ප්‍රශ්නෙටම රිලේට් වෙනවා. මට තිබුණු බය තමයි ටෙක්නොලොජි එක. ඇත්තටම මම මාර ටිපිකල් මේ අර ෆ්‍රේම් එකක ඉන්න ලේඩි කෙනෙක්. මම ඇත්තටම තාක්ෂණ ටෙක්නොලොජි එක ගැන මට අදාළ දේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන එක හැරෙන්න මම කිසිම දෙයක් වෙන දෙයක් මම ඒක ඇයි දන්නේ මම එහෙම කියලා මටමත් හිතා ගන්න බෑ දැන් වෙනකොට ඒ කාලේ මම එහෙම කොහොමද කියලා. ඉතින් ඇත්තටම මට සෝෂල් මීඩියා එකක් තිබුණේ නැහැ. මම ගොඩක් අර සෝෂලි ඇක්ටිව් කෙනෙක් නෙවෙයි. Facebook එකක් මට හස්බන්ඩ් හදලා තිබුණා. මම ඒකේ ඇක්ටිව් වෙලා ඉඳලම නැහැ කවදාවත්. එතකොට මට තිබුණු ෆියර් එක තමයි මේ ටෙක්නොලොජි එක. ඉතින් මේ ඔන්ලයින් සිස්ටම් එකක් ගැන එහෙම නැත්නම් සෝෂල් මීඩියා එකක් ගැන මට කිසිම මේ ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ. මම ට්‍රස්ට් කරන්න දන්නේ නැහැ. ඉතින් මම ඇත්තටම සෝෂල් මීඩියා යූස් කරන්න පටන් ගත්තේ මම මේ බිස්නස් රිලේටඩ් නැතුව පොඩි දෙයක් කියන්නේ. ඒකෙන් මේ සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම අපිට ලයිබ්‍රරි එකක් වගේ. ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. හැමෝම කියන සෝෂල් මීඩියා වලට බනිනවා මේවා නරක දේවල්. එනකොට අපි grown ups ලා අපි හැමෝම මෙතන පොඩි ළමයි නෙවෙයි මේ වැඩ කරන්නේ. අපි grown ups ලා එතන අපිට හොඳ නරක ලොකු දැනුමක් මේ සමාජ මාධ්‍ය තුලින් අපිට ගන්න පුළුවන්. ඉතින් මම ඒකට ග්‍රේට්ෆුල් වෙනවා මේ බිස්නස් එක හින්දා තමයි මට ඒකත් ලැබුණේ. ඉතින් මේ තිබුණු බය මම කල්පනා කරා මම කොහොමද මේවා ඉගෙන ගන්නෙ? මට පුළුවන් වේද ඉගෙන ගන්න. එතකොට මට තිබුණා මේ මම කොහොමද පළවෙනි ෆස්ට් ස්ටෙප් එකක් ගන්නෙ? ඉතින් මම එහෙම කිසිම දැනුමක් තිබුණ නැතුව මම කොහොමද ඉස්සරහට යන්නේ කියන බය තමයි මට හැමදේම තිබුණේ. ඉතින් හැබැයි මම එක දෙයක් කරා. එක දවසක් එක පියවරක් ගානේ කරා ඉගෙන ගත්තා.
අනිවාර්යෙන්. මම හිතන්නේ රසිකා ඔයා ලොකු එන්කරේජ්මන්ට් එකක් දුන්නා මේක බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙනවා නම් මම කවදාවත් කම්පියුටරයක් අල්ලවත් නැහැ. මම ඇත්තටම දන්නෙත් නැහැ මේ සෝෂල් මීඩියා එක නැවිගේට් කරන්න කියලා. ඒ වගේම ඔයා හොඳ මැසේජ් එකක් දුන්නා සෝෂල් මීඩියා එකේ ගොඩක් අය කියනවානේ ඇත්තටම ඔතන තියෙන හරියම සෝෂල් මීඩියා එක ටයිම් එක කනවා කියලා. අපි මේ බිස්නස් එක නිසා ගොඩක් අපි ඉගෙන ගත්ත කොහොමද ඉෆෙක්ටිව් මේ සෝෂල් මීඩියා එක යූස් කරන්නේ අපිට මීනින්ෆුල් දෙයකට. ඒ කියන්නේ ඔයාලට ඉන්කම් ස්ට්‍රීම් එකක් සෝෂල් මීඩියා එකෙන් බිල්ඩ් අප් කරන්න පුළුවන් කියලා කවුරුහරි කිව්වොත් for me like 3 years ago it's like a dream. මොකද ඇත්තට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම අපි දන්නවා මේකේ සක්සස්ෆුල් වෙලා ඉන්න විදිහට. දැන් මම ගත්තොත් අවුරුදු 3ක් තිස්සේ මේ බිස්නස් එකේ. ඉතින් මට පුළුවන් වුණා මගේ accountants සැලරි එක රීප්ලේස් කරන්න මේ online ස්පේස් එකේ මේ සෝෂල් මීඩියා යූස් කරගෙන. ඉතින් ඒක හැමෝටම අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඉතින් මම කියනවා මම මොනවද කන්සර්න් කරේ කියලා. especially coming from accountant background එකකින් එන කෙනෙක් විදිහට මට තිබිච්ච එකම මේන්ම කන්සර්න් එක තමයි legitimacy එක ගැන. මොකද legitimacy එක was very important to me. මට make sure කරගන්න ඕනේ මේක tax registered company එකක්ද අපි වැඩ කරනවා. මට එකම දේ දැනගන්න ඕනේ company එක tax pay කරනවද? ATO එකේ register වෙලා ඉන්නවද කියන එක තමයි මට දැනගන්න ඕනේ. මොකද කවුරු මොනවා කියලා label කරත් business model එකක් ඕනම රටක establish වෙලා ඒකෙන් ATO එකට tax pay කරලා ඒක legally registered වෙලා තියෙනවා නම් කවුරු මොන දේවල් කිව්වත් ඒ business එක registered 100% legal. එහෙම නැත්නම් කම්පැනි එකක් ෆිසිකල් ඔෆිස් එකක් එකකුත් එක්ක සෙට් අප් කරගෙන ඒ වගේම ඕස්ට්‍රේලියාවේ නම් ඕස්ට්‍රේලියන් බිස්නස් නම්බර් එකක් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියන් කම්පැනි නම්බර් එකක් එක්ක GST පේ කරනවා නම් ATO එකත් එක්ක රිලේෂන් එකක් තියෙනවා නම් කවුරු මොනවා කිව්වත් ඒ බිස්නස් එක මම කියනවා වගකීමෙන් මම කියනවා account කෙනෙක් විදිහට 100% legitimate business එකක්. ඉතින් ඒක නිසා මට ඕන වුණේ එන්නේ ඒක චෙක් කරගන්න. ඉතින් මම ඒක 100% චෙක් කරා. legitimacy එක මම බැලුවා. ඒ වගේම sustainable business model එකක්ද නැත්නම් මේක අවුරුද්ද දෙකක් තුළ vanish වෙලා යන එකක්ද කියලා මට ඒකත් චෙක් කරන්න ඕන. ඉතින් අපි partner වෙලා ඉන්න මේ company එක අවුරුදු 52ක ඉතිහාසයක් තියෙන එක. ඉතින් accountant කෙනෙක් විදිහට අර මොකද්ද කාලයක් තිස්සේ පැවැත්වෙන entity එකක් නම් යන් කියන්නේ නැති වෙන්න පුළුවන් ඉඩකට හරිම අඩුයි. ඉතින් ඒක නිසා මට එතන හොඳ ගැරන්ටි එකක් දුන්නා. ඒක නිසා තමයි මම මේක ස්ටාර්ට් කරේ. හරි. ඉතින් විරා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට ඕල්රෙඩි හොඳ ජොබ් එකක් තියෙනවා. ඇයි මම මොකටද මේ වගේ ඔපචුනිටි එකක් හොයන්නේ කියලා. එහෙම කෙනෙක්ට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. මට කියන්න තියෙන congratulations you have a job right now. But how long? කොච්චර කාලයක් ඔයාට ඔය ජොබ් එක තියෙනවා කියලා ඔයාට ගැරන්ටි එකක් තියනවද? ඒ කියන්නේ ඔයා හිතන්න අද ජොබ් එකක් තියෙනවා. නමුත් ඔයා රිටයර් වෙනකන් ඔයාට ඔය ජොබ් එක තියෙනවා කියලා මොකක්ද ඔයාට තියෙන ගැරන්ටි එක? නැත්නම් ඔයා තව අවුරුදු දෙකකින් දැනට ඉන්න ජොබ් එකේ මේ සැලරි එකට වඩා ඔයාට ගොඩක් ලෙවල් අප් වෙලා ටිකක් වැඩි සැලරි එකකට යන්න ඕනේ. එතකොට ඔයා ජොබ් එක මාරු කරද්දි කම්පැනි එක මාරු කරද්දි ඔයා ඔය හිතන විදිහේ සැලරි එකකින් ඔයා හිතන විදිහේ ෆ්ලෙක්සිබිලිටි එකකින් ඔයා හිතන විදිහේ වර්ක් ලයිෆ් බැලන්ස් එකකින් ඔයාට ඒ ජොබ් ඔපචුනිටි එක හම්බෙයි කියන්න ඔයාට තියෙන මොකද්ද ගැරන්ටි එක? අපිට කිසිම ගැරන්ටි එකක් නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම අපි හැමෝම අපිට එක්ස්ට්‍රා ඉන්කම් එකක් අපිට සොලිඩ් එක්ස්ට්‍රා ඉන්කම් එකක් හම්බ වෙන හොඳ legitimate taxable method එකක් හොයාගන්න ඕනේ. ගොඩාක් දේවල් තියෙනවා ස්කෑම්ස් තියෙන ඔන්ලයින් ස්පේස් එකේ IT ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට මමත් මේ බිස්නස් එක පටන් ගනිද්දී අනු කිව්ව විදිහටම ගොඩක්ම වරි වෙන්නේ මේක legitimacy එක ගැන taxable ද කියන එක ගැන. ඉතින් ඉල්ලීගල් දෙයකට ජොයින් වෙන්න සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. ඉතින් අපිට මෙන්ටර්ස්ලා කෝචස්ලා විදිහට ඕගොල්ලන්ට ගැරන්ට් කරන්න පුළුවන් මේ බිස්නස් එකේ legitimacy එක ඕගොල්ලන් ඉන්න රටේ කොහොමද චෙක් කරගන්නේ ඕගොල්ලන් ඊට පස්සේ කොහොමද මේක සෙටප් කරගෙන ඉස්සරහට අරන් යන්නේ කොහොමද ලෙවල් අප් වෙන්නේ මේ හැමදේම අපිට සපෝට් කරන්න පුළුවන් පෙන්නලා දෙන්න පුළුවන් එක්සැම්පල්ස් එක්කලා අනු හොඳම එක්සැම්පල් එකක් ජොබ් එකකින් ඉතින් මේ බිස්නස් එකේදී ඕගොල්ලන්ට ගොඩාක් ඒ වගේ එක්සැම්පල්ස් හම්බ වෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම අපි seriously හිතන්න ඕන දෙයක් තමයි අපිට එක්ස්ට්‍රා ඉන්කම් එකක් එන දෙයක් අපි පටන් ගන්න ඕනේ කියන එක. මොකද අපිට දැන් ජොබ් එක අද තිබ්බට ජොබ් එක හෙට නැති වුණොත් කියන දේ කවුරුත් හිතන්නේ නැත්නම් ඇත්තටම ඒක ලොකු රිස්ක් එකක්. අපිට අපේ ෆයිනෑන්ෂල් සිකියුරිටි එක අපේ ෆැමිලි එකේ අනාගතේ එහෙම අර හරිම ලයිට් විදිහට හිතලා ඉරෙස්පොන්සිබල් විදිහට හිතලා අතහැරලා දාන්න බෑ. ඒක නිසා මම හිතනවා අද ජොබ් එකක් තිබ්බට ඔයාට හෙට ජොබ් එකක් ඒ ජොබ් එකම තියෙයිද කියලා කිසිම ගැරන්ටි එකක් නැති නිසා අනිවාර්යයෙන්ම ඔයා එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න වෙන මාර්ගයක් හොයාගන්න ඕනේ කියලා. මම හිතන්නේ විතර ඔයා හොඳ wake up message එකක් තමයි දුන්නේ. මොකද ඔයාට හොඳ job එකක් තියෙනවා congratulations but how long right that is such an important question.
especially මේ uncertainty එකත් එක්ක මේ අද කාලේ තියෙන මම හිතන්නේ ඒකෙන් ගොඩක් අය හිතන්න ගනි ඇත්ත නේද මෙයා කියන කතාව කියන එක. හරි. ඉතින් රසිකා ගාවට යන්න කැමතියි මම. රසිකා කිව්වනේ රසිකා you are such a courageous mom because වා කිව්වනේ මට මොන දේවල් knowledge එක නැති වුණා මම පොඩි පියවරක් හරි ඉස්සරහට යන්න තීරණය කරා කියන එක. දැන් ඔයා ඇත්තටම මේ බිස්නස් එක පටන් ගන්නේ කිසිම ටෙක්නිකල් නොලෙජ් එකක්වත් සෝෂල් මීඩියා එකේ කිසිම ඇක්ටිව්වත් ඔයා සෝෂල් මීඩියා account එකක් ඇත්තටම තිබුණේ හස්බන්ඩ් හදපු එකක් කියලා කිව්වේ. ඉතින් එහෙම කෙනෙක් විදිහට මේ ට්‍රේනින් එක පටන් ගත්තට පස්සේ ඔයාට මොන වගේ සර්ප්‍රයිස් ෆීලිං එකක්ද දැනුනේ ඇත්තටම මේ ට්‍රේනින් එකත් එක්ක සහ දැන් ඔයා මේ ටික කාලයක් ඇතුළත මේ ඔයා මේ ඔන්ලයින් ස්පේස් එකේ ග්‍රෝ වෙච්ච විදිහ මම දන්නවා අර ගොඩාක් දේවල් ඇති කියන්නේ බට් අපි කෙටියෙන් කියමු ඔයාට ඒ ඇතිවිච්ච සර්ප්‍රයිස් එක මොකක්ද ඇත්තටම මේ ට්‍රේනින් එක පටන් ගත්තට පස්සේ මේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ ඔව් අනු ඇත්තටම මේ ගැන කතා කරනවා නම් මාව වැඩිම පුදුම කළේ සහයෝගය. ඒ කියන්නේ මගේ සර්ප්‍රයිස් එක කියන්නේ සපෝට් එක තමයි. මට තිබුණ සපෝට් එක පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් මගේ කෝච් එකෙන් මට තිබුණ සපෝට් එක මම ඇප්‍රීෂিয়েට් කරනවා. ඒක amazing. ඒක බිස්නස් එකට අලුතින් එන කෙනෙකුට ඒක ෆීල් කරන්න පුළුවන් දෙයක්. ඇත්තටම මම වචනෙන් කිව්වට කොතනින්ද පටන් අරගෙන ඉවර කරන්න කියලා තේරෙන්න තැනක නෙවෙයි ඒක තියෙන්නේ. ඉතින් මම හිතුවේ නෑ කවදාවත් මට එහෙම සපෝට් එකක් තියෙන. අපි මොන හරි දැන් ඇත්තටම බිස්නස් එකක් හිතන්නකෝ අපි කොෆි ෂොප් එකක් පටන් ගන්නවා. ඉතින් ඒක පටන් අරගෙන තමන්නේ දෙක තනියෙන් කරගෙන යන්න ඕනේ. ඒකේ තියෙන ස්ට්‍රෙස් ටික ඔක්කොම ඔයා ඔළුවට අරගෙන ඔයාට තියෙන ඔක්කොම ටික ඔයා ඩීල් කරගෙන යන්න ඕනේ. ඉතින් ඔන්ලයින් ස්පේස් එකෙත් ඔයා හිතන්න මොකක් හරි MLM හරි මොනවා හරි ඔයා බිස්නස් එකක් පටන් ගන්නවා. ඒ බිස්නස් එක පටන් ගත්ත පස්සේ ඒක ඔයාගේ. ඉතින් ඔයා ඒක ඩීල් කරගෙන යන්න ඕනේ නේද? ඉතින් ඒක වෙනස් වෙන්නේ නැහැනේ. ඒකට ඔයා ඉතින් ඒකට ඔයාට තියෙන සහයෝගය කොච්චරද කියලා තමන් දන්නවා. ඒක තමන් තමයි සහයෝගය තමන්ම තමයි තමන්ට කරගෙන යන්න ඕනේ. ඉතින් මේ බිස්නස් මොඩල් එක ගත්තාම ඔයාට තියෙන සපෝට් එක කියන එක තමයි මට තිබුණ සපෝට් එක කියන එක amazing. සිස්ටම් සපෝට් එක ගැන කියනෝ නම් ස්ටෙප් බයි ස්ටෙප් ට්‍රේනින් එකක් තියෙනවා. එතකොට ගයිඩන්ස් එකක් තියෙනවා. එතකොට කමියුනිටි සපෝට් එකක් තියෙනවා. කොතනින්ද ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන හිතන්නකෝ අපි කෝච් බිසි. ඔයාගේ කෝච් හරි ඔයාගේ මෙන්ටර් හරි බිසි. හැබැයි ඔයා ටීම් එකට දාන මැසේජ් එක මට මේක ඩීල් කරගන්න ඕනේ. within 2 minutes කවුරු හරි ඔයාට රිප්ලයි කරනවා ඔයා මේක සෝට් කරගන්නේ මේ විදිහට කියලා. ඉතින් ඔයා hours and hours you spending your time in somewhere ඔයාට එහෙම කරන්න ඕනේ නැහැ. මැසේජ් එකක් දානවා try කරනවා ඔයා උත්සාහ කරලා බලන්න. මොකද තමන් උත්සාහ කරන්න ඕනේ දෙයක් හොයාගන්න. එතකොට ඒක කොහොමත් ඔයාට ඒක benefit එකක් වෙනවා. හැබැයි කොතනක හරි ස්ටක් කරනවා නම් ඔයාට දාන්න පුළුවන් ටීම් එකට මැසේජ් එකක්. එහෙම නැත්නම් අප ටීම්ස් ගොඩාක් තියෙනවා. සපෝට් ගන්න පුළුවන් ඕන තරම් තැන් තියෙනවා. ඉතින් දාපුවම ඒගොල්ලෝ උදව් කරනවා කොහොමද මේක sort out කරගන්න ඔයාගේ ප්‍රශ්නේ කියලා. ඉතින් mentor support එක community support එක එතකොට system support එක කියන එක තමයි මාව surprise කරේ. අනිවාර්යෙන්ම මම හිතන්නේ I second to what you said actually. So the support is amazing. The community honestly මේ වගේ supportive community එකක් මම කවදාවත් මගේ career life එකේවත් කවදාවත් දැකලා නැහැ මෙච්චරම supportive community එකක්. ඉතින් thank you ඔයාලා දෙන්නටම මම හිතන්නේ අද ඔයාලා ලස්සන අපේ coaches chat එක ලස්සනට හැඩ කරලා ඔයාලගේ දේවල් share කරලා ඉතින් ඒකට ඔයාලට බොහොම ස්තුතියි. මම තව අන්තිම වතාවට කියන්නම් කෙනෙක් හිතනවා නම් business එකක් පටන් ගන්න ඕනේ especially online දෙයක් කරන්න ඕනේ. හැබැයි යාලා බයයි. මොකද මේ දවස්වල scam වැහිලා හැමතැනම scams තියෙනවා. ගොඩාක් අය unfortunately scam වෙනවා. මොකද ගොඩක් අය හරිම desperate they want to have something inside hustle as a side hustle, right? ඉතින් ඒක නිසාම ගොඩක් අය scams වලට attract වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න scam එකක්ද මේක legal business එකක්ද කියලා අඳුර ගන්න ඔයාලටම research කරන්න පුළුවන්. බලන්න මේක registered company එකක්ද ඒ අදාළ රටේ. මේක physical office එකක් කොහෙද තියෙනවද? මේකේ history එක මොකක්ද? මොන වගේ compensation plan එකක්ද තියෙන්නේ? කොහොමද ඔයාලට payment හම්බෙන්නේ? මොන වගේ විදියටද දැන් ඔයාලා මේක කරගෙන යනකොට මොකක්ද legitimacy way එක pay කරනවා නම් මොකක්ද වෙන්නේ? ඒක ATO එකේ නැත්නම් ඔයාලා ඉන්න රටේ tax organization එකත් එක්ක ඒක කොහොමද report කරන්නේ? ඒ වගේ ගොඩාක් ඒවා ටික කරලා කරන්න අනිවාර්යෙන්ම ඒ වගේම බලන්න company එකේ policies and procedures තියෙනවද real product and service එකක් තියෙනවද ඔය වගේ ගොඩාක් tips ඔයාලට කරන්න පුළුවන්. ඉතින් ඔය හැම දෙයක්ම ඔයාලට මේ business එකේ අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. ඔයාලට free access එක තියෙනවා හැම දෙයකම ඔයාලට explore කරලා ඉවරලා ඔයාලට decide කරන්න පුළුවන් මේ business එක ඔයාට suitable ද නැද්ද කියන එක. ඉතින් මේ business එක ගත්තාම ඇත්තටම හරිම transparent business model එකක්.
ඔයාලට කිසිම දෙයක් ලූස් වෙන්නේ නැතුව ඔයාලට පුළුවන් ඔයාලම රිසර්ච් කරලා ඩිසයිඩ් කරන්න. ඉතින් අද අපි හැමෝගෙම ස්ටෝරි අහපු එකේ කොමන් දෙයක් තිබුණානේ අපි හැමෝගෙම. අපි කවුරුත් ස්ටාර්ට් කරේ නෑ. මොකද අපිට මේ ජොබ් එක එපා වෙලා කියලා. මම නම් එපා වෙලා හිටියේ. බට් ඔයාලා දෙන්න ගත්තාම ඔයාලට ජොබ් එක එපා වීමක් නෙමෙයි. හැබැයි ඔයාලා ස්ටාර්ට් කරේ you wanted to more, right? You want more choices in your life. ඒ වගේම more flexibility එකට අනිවාර්යයෙන්ම තමයි financial security එකට තමයි. ඒ වගේම තමයි ගොඩාක් අය හිම දකින්න දෙයක් නේ අපිට family time එක අපිට හොඳට වැඩිපුර කරගන්න පුළුවන් නම් කියන එක. ඉතින් අද අපිට ඒක අහන්න ලැබුණා මේ අපිත් එක්ක මේ join වෙලා ඉන්න software engineer විරා, ඒ වගේම nurse රසිකා සහ accountant කෙනෙක් විදිහට ex accountant කෙනෙක් විදිහට මගෙනුත් අපි මේ හැමෝම share කරේ. අපි මේ හැමෝම different background වලින් ඇවිල්ලා තියෙන. හැබැයි මේ අපි හැමෝටම common දෙයක් තිබුණානේ. ඒ කියන්නේ මේ හැමෝම අපි කවුරුත් මේ social media එකේ experts ලා නෙමෙයි. අපි influencers ලා නෙමෙයි. අපි මේ කාටවත් online experience එකක් තිබුණේ නැහැ. ඉතින් කවුරුත් අපි හැමෝම day 1 එකේ ඉඳලා හරි confidently මේ වගේ වෙලා කතා කරෙත් නෑ. මේ අපි හැම දෙයක්ම මේ learn කරේ මේ business එකෙන්නේ. හැබැයි අපි හැමෝම decision එකක් ගත්තා. අපි yes we will learn. අපි මේක try කරලා බලන්න. මේ අද කාලේ ගත්තාම මේ ලෝකේ ඇත්තටම වෙනස් වෙලා තියෙනවා. අද අපි හැමදේම online නේ කරන්නේ. අපි banking කරනවා online. ඒ වගේම අපි ෆුඩ් ඕඩර් කරනවා ඔන්ලයින්. අපි ඔන්ලයින් shopping කරනවානේ. ඒ වගේම තමයි මීටින් ඔන්ලයින් කරනවා. ඉතින් එහෙනම් ඇයි අපි මේ ඉන්කම් ඔන්ලයින් ඉන්කම් එකක් earn කරන්න යනකොට ඇයි අපි පස්සේ ගහන්නේ? ඉතින් අපිටත් ඒකත් කරන්න පුළුවන්. අපි කවුරුත් එක්ස්පර්ට්ලා නෙමෙයිනේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔන්ලයින් ඉන්කම් එකක් build කරන එක අද ඇත්තටම සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් question එක ඔයාලා මේක ඔන්ලයින් ඒ කියන්නේ ඔන්ලයින් world එක honestly the digital space is growing so fast. අනිවාර්යෙන්ම ඔයා එක්කෝ මේ ස්පේස් එකේ මේකත් එක්ක අපි යන්න ඕන නැත්නම් අපිව අහකට විසිරලා නිකන් අර අවලංගු කාසියක් වගේ පැත්තකට වෙලා අපි ඉන්න වෙන ට්‍රැඩිෂනල් විදිහට ගියොත් ඉතින් ට්‍රෙන්ඩ් එකත් එක්ක ඔයාලා අනිවාර්යෙන් යන්න ඕන. අපි හැමදේම ඩිජිටල් කරනවා නම් ඇයි earning කරන එක විතරක් අපි මොකටද ෆිසිකල් ගිහින් හැම වෙලේම 9 to 5 අපි ඒ රුටින් එකම යන්න ඕන කියලා එකක් නැහැ. දැන් now හැම දෙයක්ම මොඩර්නයිස් වෙලා චේන්ජ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා ස්ටක් වෙලා ඉන්නේ නැතුව ඔයාලට අනිවාර්යෙන් පුළුවන් මේක ග්ලෝ කරගන්න. ඉතින් මම කියන්නේ නැහැ ඔයාලට බිස්නස් එක පටන් ගත්ත දවසේ මේ ජොබ් එක quit කරන්න කියලා. කවදාවත් ඒ වගේ රිස්ක් එකක් ගන්න එපා. මොකද මමත් මාස 11ක් මේකේ බිස්නස් එක ග්‍රෝ කරගෙන තමයි ඊට පස්සේ මම ඒක ජොබ් එක quit කරේ. හැබැයි ඔයාලා ජොබ් එක quit කරන්න ඕනේ නැහැ. මෙතන ඉන්න රසිකා සහ විරා දෙන්නම් තාම full time ජොබ් එක කරන ගමන් තමයි බිස්නස් එක කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ගොඩක් අය කැමති, සමහරක් අය ඉන්නවා. ඉතින් යාළුවනේ ජොබ් එකට යාළුවා කැමති. යාළුවට ඕනේ නැහැ ජොබ් එකෙන් walk away වෙන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන්ම ජොබ් එක quit කරන්න ඕන කියලා එකක් නැහැ. මේක side hustle side එකේ ඔයාලට build කරගන්න පුළුවන්. ඔයාලා full time කරන ගමන්. ඉතින් ඔයාලට learn කරගන්න පුළුවන්. ඔයාලා training එකේ ඉන්නවා කියලා ඔයාලට earning කරන්න බැරි එකක් නෑ. ඔයාලට training එකේ ඉන්න ගමන් earn කරන්න පුළුවන්. අපි business එකේ ඉන්නවා. එක එක්කෙනාගේ success එක එක්කෙනාට depend වෙනවා. හැබැයි ඔයාලට අනිවාර්යයෙන්ම earn කරන්න කිසිම restriction එකක් නෑ. ඔයාලා training එකේ ඉන්න කාලෙත් ඔයාලට අනිවාර්යයෙන්ම earn කරන්න පුළුවන්. ඉතින් අද අපේ conversation එකේ ඔයාලට අලුත් perspective එකක් ලැබුණා කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. මොකද ඔයාලට මම හිතන්නේ decision එකක් ගන්න මේ හැමෝම share කරපු story ගොඩක් වෙලාවට resonate වෙයි. ඉතින් ඔයාලට ඕන නම් මේ business එක ගැන වැඩි විස්තර දැනගන්න ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න below. එහෙම නැත්නම් ඔයාලට මෙතන ඉන්න ඕන කෙනෙක්ට reach out වෙලා විස්තර අහගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් මේක business එකක් කියලා කියන්න මම කැමති නැහැ. හැමදාම කියනවා වගේ මම මේක කැමති කියන්නේ මේක life changing opportunity එකක්. ඔයාලට traditional business model එකට එහා ගිය business එකක් මේකේ. මගේ ජීවිතේ මට වෙනස් වුණා. මට එලම් එකක් නැතුව නැගිටලා උදේට මගේ peaceful morning එකක් මට තිබුණේ මේක නිසා. මට 9 to 5 hectic life එකකින් එලියට යන්න පුළුවන් මේ බිස්නස් එකකින් හින්දා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ දේවල් achieve කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම thank you අද ඔයාලත් මේ අපේ coaches chat එකත් එක්ක join වුණාට. ඉතින් අපි ආයෙත් හම්බෙමු coaches chat එකකදී මේ වගේම ලස්සන තව topic එකකුත් අරගෙන. මම හිතන්නේ අපි මේ chat එකේ අරමුණ තමයි අපි information දෙනවා. ඒ වගේම කෙනෙක්ට inspire වෙන්න දෙයක් අපිට share කරගන්න පුළුවන් නම් ඇවිල්ලා මම හිතන්නේ ඒක තමයි ලොකුම දේ. ගොඩක් අයට opportunity ඕනේ. හැබැයි එයාලා බයයි. ගොඩක් හේතු නිසා බයයි. ඉතින් ඒ නිසාම තමයි අපි different backgrounds වලින් ඉන්න අය ඇවිල්ලා මේ වගේ sessions කරන්නේ. ඉතින් විරා රසිකා thank you so much for joining our coaches chat today and we'll see you guys next time and have a wonderful weekend. Thank you. everyone. Thank you. Bye for now. Thank you, Anu. Yeah, thank you for joining us today. Thanks. Bye.